කර්ම විපාක ගැන බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි. අහන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේගේ ළඟට පසේනදී කෝසල රජුරුවන්ගේ අගමෙහෙසි මල්ලිකා බිසව ආවා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඇහුව ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා ඈලා හරි අවලස්සනයි, කැතයි. ස්වාමීනි ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා ඈලා හරීම ලස්සනයි, සුන්දර රූපයක් තියෙනවා. ඇයි ස්වාමීනි මෙහිම වෙනසක්? බුදුරජාණන් වහන්සේ වදාලා, මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් අවලස්සන රූප ඇතුව උපදින්නේ ඈලා සංසාර ගමනේ එද්දී ගොඩාක් ද්වේෂ අරගෙන, කේන්ති අරගෙන, ක්‍රෝධෙන් ඉඳලා පුංචි දේවල් වලට පවා ලොකුවට කිපිලා, ඒකේ විපාක විදිහට ඈලාට අවලස්සන රූපයක් ලැබුණා. නමුත් මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් සසරේ එනකොට මෛත්‍රියෙන් යුක්තව ඉඳලා ගොඩාක් කිපෙන්න ඕන තැන්වලදී පවා මෛත්‍රියෙන් යුක්තව ඉවසලා, ඒ නිසා ඈලාට ලස්සන රූපයක් ලැබුණා. මල්ලිකා බිසව අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා ඈලා හරි සම්භාවනීයයි, පිළිගැනීම් ගොඩායි. ඇතැම් ස්ත්‍රීන් ස්වාමීනි කිසි පිළිගැනීමක් නැහැ, ඈලා අල්පේශාක්‍යයි. ඇයි ස්වාමීනි මේ වෙනසක්? මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් සසර ගමනේ එනකොට ඊරිසියාවෙන් යුක්තව අනුන්ගේ දියුණුවක් දැකලා හූල්ල සසරේ ආවා. පිදිය යුත්තන්ට පිදුවේ නෑ, වැඳිය යුත්තන්ට වැන්දේ නෑ, ඉරිසියා කළා. ආන් ඒ අය මේ මනුස්ස ජීවිතයට එනකොට අල්පේශාක්‍යයි, කිසිම පිළිගැනීමක් නෑ. නමුත් මල්ලිකා ඇතැම් ස්ත්‍රීන් අතීත ජීවිතවල ඊරිසියා කළේ නෑ. පිදිය යුත්තන්ට පිදුවා, වැඳිය යුත්තන්ට වැන්දා, කාගෙවත් දියුණුවකට, කාගෙවත් අභිවෘද්ධියකට ඉරිසියා කළේ නෑ. ඈලා මේ ජීවිතේ මහේසාක්‍යයි, සම්භාවනීයයි, පිළිගැනීම් තියෙනවා. එතකොට මල්ලිකා බිසව ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා එයාලට ගොඩාක් ධනය තියෙනවා. නමුත් ස්වාමීනි සමහර ස්ත්‍රීන් හරි දුප්පත්. ඇයි ස්වාමීනි වෙනසක්? මල්ලිකා, සසරේ එනකොට දන් දීපු ස්ත්‍රීන් මේ ජීවිතේ ගොඩාක් ධනවත්. සසරේ එනකොට දන් නොදීපු ස්ත්‍රීන් මේ ජීවිතේ ගොඩාක් දුප්පත්. මල්ලිකා බිසවට බුදුරජාණන් වහන්සේගෙන් මේ කරුණු ශ්‍රවණය කරන්න ලැබුණට පස්සේ ඇය කල්පනා කරපු විදිහ හරි ලස්සනයි. ඇය බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ සංසාර ගමන එනකොට ගොඩාක් දන් දීපු කෙනෙක්. මොකද ස්වාමීනි මේ වෙනකොට මම බොහෝ ධන සම්පත් තියෙන කාන්තාවක්. ස්වාමීනි, ඒ මා පුරුදු කරපු සොඳුරු දාණය මං දිගටම පුරුදු කරගෙන යනවා. ස්වාමීනි, ඒ වගේම මම සසරේ එනකොට ඊරිසියා කරලා නැහැ. පිදිය යුත්තන් පුදපු කෙනෙක්, වැඳිය යුත්තන්ට වැඳපු කෙනෙක්. ඒ නිසා ස්වාමීනි මම මේ ජීවිතේ ගොඩාක් සම්භාවනීයයි, පිළිගැනීම් තියෙන කෙනෙක්. ස්වාමීනි මං ඉරිසියා නොකිරීම දිගටම සංසාරේ පුරුදු කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, නමුත් මට වැරදිලා තියෙනවා. මං අතීත ජීවිතවල හරියට කේන්ති ගත්ත කෙනෙක්. ඒ නිසා ස්වාමීනි මේ ජීවිතේ මගේ රූපේ ගොඩක් ලස්සන නැහැ. ස්වාමීනි මට වැරදිච්චි වැරදීම මං අද ඉඳන් හදනවා. මං මෛත්‍රී පුරුදු කරනවා. මං කේන්ති ගන්නේ නැතුව ඉන්නවා. බලන්ඩේ මල්ලිකා බිසව මේ කාරණේ ගත්තු ලස්සන. එනිසා කර්ම විපාක ගැන බුද්ධිමත්ව තේරුම් ගන්න. අද ඔබ ඉන්න තැන තේරුම් ගන්න. අතීත සසරේ කරපු කර්මවලට අනුව ලැබිච්ච විපාක. දුක් විපාක තියෙන්න පුළුවන්, සැප විපාක තියෙන්න පුළුවන්. ඒ දෙක හොඳට තේරුම් අරගෙන මතුමත්තේ සැප විපාක ලැබෙන විදිහටම සිත, කය, වචනය හසුරුවන්න දක්ෂ වෙන්න. මතුමත්තේ දුක් විපාක ලැබෙන විදිහට නම් සිත, කය, වචනය හසුරුවන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා,
කඳුළු පිරුණු මුහුණින් විපාක විඳින්ට සිද්ධ වෙන්න පාපී අකුසල කර්මණං කරගන්ට එපා. සතුටු පිරුණු මුහුණකින් විපාක විඳිය හැකි සොඳුරු කායික ක්‍රියා, සොඳුරු වචන, සොඳුරු සිතුවිලි ඇතුව තමන්ගේ ජීවිතය ගත කරන්න. තෙරුවන් සරණයි.